මට පේනවනේ ඕක. ඒ හන්දා. ඇයි මොකෝ දැකලා පැනලා දුවයි කියලා බයද? පැනලා දුවන්න නෙවෙයි බං ඉනෙන් පල්ලෙහා තියෙනවද නැද්ද කියලාවත් නැහැ. ඔව්. කියන්නේ කොමාරි දැන් අර මට බං තිරේට උඩින් පේනවා මෙහෙම කකුලක් මෙහෙම තියෙනවා. ටිකක් දැකලා පුරුදුයි වගේ. බැරිනම් මගේ කකුල. මාපට ඇඟිල්ලෙන් අඳුරගත්තේ. මම බාර ડોක්ටර් කෙනෙක් ડોක්ටර් මගේ කකුලද කියලා. ඔව් ඔව් කිව්වා. ඊට පස්සේ බං මට අපේ සින්දුව ඇහෙනවා. මල් කොලේ නඩු සින්දුව. කවුද ඒක දාලා තින්නේ කියලා? ડોක්ටර්. අර කට්ටිය ලෑස්ති වෙනකම් බං මේ ડોක්ටර් සින්දුව දාගෙන අහලා එහෙම ඉතින් පිළිවෙලකට වැඩේ පටන් ගත්තේ. හරියට ට්‍රිප් එකක් ගියා වගේ ආතල් එකේ කියන්නේ. ආතල් තමයි. ඒක ඉවර වෙලා වාට්ටුවටත් දැම්මට පස්සේ තමයි හොඳම ආතල් එක. ඇයි බං හිරියක්දිනේ බං මේකේ අමාරුව පටන් ගන්නෙ. වැඩක් නැහැ කියලා හොඳේ. මේ අපි දැන් මේ කකුල විස්තරي අමුවෙන්මද කතා කරන්නේ? නැත්තම් මොකුත් කරොත් හොඳ නැතුව ඇතිනේ. පිස්සුද උඹට? කරමුකෝ බං. මම මේ කකුලකුත් එල්ලගෙන මේ ඕක කිව්වොත් උඹලා මොනවා හරි හිතයි කියලා මම මේ සද්ද නැතුව හිටියේ. අපි මොනවා හිතන්නේ? අපි කොයි වෙලාවෙ කරන්නද කියලානේ බල බල ඉන්නේ. මේ අක්කා කේස් එකක් දාවිත් දන්නේ නැහැ නේ. නෑ මං එයා ෂේප් එකක් දාගන්න මොන හරි කරමු එහෙනම්. ඈ? ඕ ඈ? ඒ 10ට 10යි වෙලාව යකෝ. ටක් කරලා බලන්න. ඊළඟ දැන් යන්න පුළුවන් නේ. ටක් කරලා යමු. හරි පර්ස් එක තියෙනවා නේ. ගනි. ටක් කරලා යමු. බොරෙන් උදේ සෙට් කරපන්. කරා වගේ නේ මචං දිනපතාම ෆිසියෝതെරපි කරනවා. නැත්තම් ඉතින් සෝරි තමයි. ඒ කියන්නේ නැත්තම් මචං කකුල නවන්න කරන්න අර එන්නේ කරන්න මුකුත් කරන්න බැරුව යනවා. මගේ යාළුවෙක් කියනවා දිගටම. කැම්මට සෙට් කරලා ඈ. හරි. කාලේ. අරුනේ. මේ ඕබා දෙන්න මත් දෙක වනව නෙවෙයි තියන්නේ. එනව නැද්ද? ඉන්නේ කොහෙද බං අක්කා මේ පටි පෙළේ? ITI කියලා මොකද බං අරන් එන්නේ බෑ. හරි ඉතින් ඌ අක්කට බය නිසානේ බයි ඉතින් මේ අක්කට මං කියලා තියන්නේ ඉතින් අවුලක් නැහැ උඹ ගෙනාම නම් ඉවරයිනේ ඉතින් උඹ මේ ගෙදර එකානේ. කො තමයි ගෙදර බොනකොට කෝප් එකේ ඉන්න මොකද එකේ ඉන්න. මේ පහල තියෙන. පහල තියනවා ගියන්න බෑ වාහේ මෙතනට ඇවිත් කියන්න. මේ සින්දුව කියමුනේ ඉතින් කලබල නැහැ.